විශේෂයෙන්ම මේ ගැටුමදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරයේ අපේ මධ්‍යස්ථභාවය අපේ භූමිය, අපේ මුහුදු කලාපයන්, අපේ ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාතී ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපි ජාතියක් ලෙස රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මානුෂවාදය, මනුස්සත්වය අපි අංක එකට තියෙනවා. දැනට මේ සාකච්ඡාවට බඳුන් වෙන නෞකාව විශේෂයෙන්ම අපි හඳුන්වනවා අයිරිස් බුෂර් කියන නෞකාව. එම නෞකාව 4 වෙනි දින අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කරා 4 හා 5 කියන දෙදින තුල අපේ වරායකට සේන්දු වීමට අපිට අවසර ලබා දෙන්න කියලා. ඊට පස්සේ අපි මේ පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියා. කොහොමද කළ යුතු වන්නේ අපි සාකච්ඡා කරමින් හිටියා. අනතුරුදී වුන් දැන්නුවා ඔවුන්ගේ එක් එන්ජිමකට ආපදාවක් සිදු වී තිබෙන බව. එයන අපි සාකච්ඡා අරගෙන තිබුණා. එක පැත්තකින් නාවික යාත්‍රාවක්, යුද්ධයක එක් පාර්ශ්වයකට හිමි යාත්‍රාවක්, ඒ වගේම අපි මධ්‍යස්ථ රාජ්‍යයක්. ඒතර මධ්‍යස්ථ රාජ්‍යයක් කවර ආකාරයෙන්ද එවැනි නෞකාවක් පිළිබඳ කටයුතු කරන්නේ. ඒ අනුව අපි නැවේ ඉන්න පිරිස මුදවා ගැනීම සඳහා ඒ වගේම නැව ස්ථානගත කරන්නේ කොතනද කියන එක පිළිබඳවත් අපි පොදු එකඟතාවයකට ආවා. අපේ කොළඹ වරාය ආසන්නයේ මෙම නාවික යාත්‍රාව තිබුණත් කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරාය. ඒ වගේම මෙවැනි නෞකාවක් අපේ ප්‍රධානම වාණිජ නගරයේ වරාය තුල රඳවා තබා ගැනීම ඒක අපේ නාවික කර්මාන්තර විශාල බලපෑමක් ඇතිවීම අනතුරක් තියෙනවා. ඒ නිසා අපි තීරණය කරා එම නෞකාව අපි ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා. හැබැයි ත්‍රිකුණාමල වරායට රැගෙන යන කලින් එහි ඉන්න පිරිස අපි කොළඹ වරායට ළඟා කරගන්න කැමතියි. දැන් අපිට වාර්තා වෙලා තිබෙන විදිහට අපි 208 දිනක් ගොඩබිමට රැගෙන ඉන්න සූදානම් කරලා තිබෙනවා. එයින් ඉන්නව නිලධාරීන් 53ක් ඉන්නවා. කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් ඉන්නවා. මේ 208 අපේම නෞකාවෙන් අපේ යාත්‍රාව වෙත රැගෙන කොළඹ වරායට ගේමේ කටයුතු දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අනතුරුව එම නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලයක් අපේ නාවිකයන් එක්ක ඒකාබද්ධව එම යාත්‍රාව ත්‍රිකුණාමල වරාය ආසන්නට ගෙනියන්න අපි සැලසුම් කරලා තිබෙනවා. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයක යටත් වීමකට යටත් අපි කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම අපිට රාජ්‍යයක් හැටියට අපේ මුහුද පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. අපේ රාජ්‍ය පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. අපේ ජනතාව පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. එයත් අපිට ප්‍රමුඛයි. ඒ නිසා මොන අන්ධහැරයන් එළියේ තිබුණත් මොන බලපෑම් නේද ඔය මොනවා තිබුණත් අපි කිසිවකට කලබල වෙන්නේ නැහැ. අපේ ස්ථාවරය බවට පත් උනේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගෙන අපේ මානවවාදය අපි ඉස්මතු කරන්නේ කොහොමද? කිසිදු පුරවැසියෙක් මෙවැනි අනවරත යුද්ධයක මේ ආයුතු කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.